කවුද බං අර හයියෙන් ගහන එක? ඒ දසුන් ගානක බං. සුපිරි ගෑහිල්ලක් නේ ගහන්නේ. අම්මට පිළිවෙනවා නේ. ශ්‍රී ලංකාවේ කැප්ටන් බා. අම්මෝ. ඒක බලමු. 100ක් ගන්න තමයි පොරේ කතාවනේ. මොකද්ද බබා? ඊයේ ඔයා අවුදුනානේ. අදවත් හරියට ගහන්නකෝ. යාළුවන්ගෙන් මට මහා ලැජ්ජාව යන්නේ. හරි බං මං එහෙම ගහන්නම්කෝ. සනස්සේ ඊළඟට මට බැට් කරන් තියෙන මොකද්ද කරන්නේ? දැන් විකට් අයකොත් ගිහිල්ලා තියෙන්නේ. තාම ඕවර් 10ක් තියෙනවා. ලකුණු 20යි ගහන්න ඕන. මොකක් හරි කරලා ෂේප් එකේ විකට් එක තියාගෙන මැච් එක ගහලා එන්න ඉතින්. හරි සේනම් මං ගිහින්. පොඩ්ඩයි ඉන්න. දැන් බෝල් කරන්නේ ස්පිනර්ස්ලා. ඉන්න එකට කැපුණොත් ඉන්න එකෙන් ගහන්න. ඔෆ් එකට කැපුණොත් ඔෆ් එකෙන් ගහන්න. හරි සේ මං එහෙම කරන්නේ. ඒ මේ මොකද්ද බං මේ? කොහාට මේක දාන්නේ? ඕක බම් බෝල් ගාඩ් එකක් අර දසුන් ශානකගේ බං. එතකොට ඌ මේක නැත්වේ ගිහිල්ලා තියෙන්නේ? ඕ බං. උතරම දාලා යම ඌ වෙන වෙලාවක ඒ අම්මට බෝල් දාන්නේ. සනස්සේ මට යපුණොත් කමට ගහන්නේ, දකුණට යපුණොත් දකුණට ගහන්නේ. එහෙම ගහගොන නෝමල් නේ අල්ලගෙන යන්නේ. අද නම් දසුනේ ගහනවා. ලකුණු 20යි නේ නෝක මොකක්ද උට? දැන් ගැහුවේ නැත්තම් වැඩකුත් නෑ නෝඩි දාන්නේ මං ආවේ. බලමුකෝ. වමට කැපුණොත් වමට දකුණට කැපුණොත් දකුණට ගහමු. වමට කැපුණොත් වමට දකුණට කැපුණොත් දකුණට. 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 ईजी अराबितो रुको रुको ඒ මොකද්ද බං ඒ කිව්වේ මම පාඩම් කරන් ආපුවත් අමුතු කරන්නේ දැන් මොකද්ද කරන්නේ වමට කැපුණොත් මතක නෑනේ දකුණට කැපුණොත් කපන්න ඕන එකක් ඉන්නේ කියලා පාරක් අල්ලලා දාන්න අරාබිතෝ රුකෝ හා දස්ස ගහන්න නේ. ආතලකේ කච්චු පාරක් කාගෙන බලමු එහෙනම්. අරාබිතෝ රුකෝ අපි කෙන්යා කණ්ඩායම ශ්‍රී ලංකාව සෙල්ලම් කරන්න දැන් ලසුන් සානක නම් බං ඇවිල්ලා ඉන්නේ. බොගමරි වමට කපල බෝලයක් දාගනි. හරි බං අරාබිතෝ රුකෝ ඉන්න එකට කැපුණොත් ඉන්න එකෙන් ගහන්න. ඔෆ් එකට කැපුණොත් ඔෆ් එකෙන් ගහන්න. ලැජ්ජාව හරි සේ මම එහෙම කරන්නේ අන්න හරිනේ. චෙලිය. මට මේ කච්චු පාරක් ගන්න වෙලාවක් තිබුණා. මූ අවුට් වුණා. දැන් ඵලයන්කෝ ආපහු මන් නුවර. අරාබිතෝ රුකෝ නෙමෙයි අරාබිතෝ රුකෝ මුලින්ම පද හදනේ උන්ට බෙන්න ඕනේ පින් සිද්ධ උඹලා දැක්කේ මගේ දියුණුව දැක්කේ නෑ දුක් මම වින්ද දැක්කේ නෑ